ඒ නිසායි ඒක මේ නිෂ්ඨාවටපත් නොවීම බවට පත්වන්නේ. ඒ කියන්නේ කෙලවරකට ඒ තුලපත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ මිනිස්සුන්ට. ඒ තෘෂ්ණාව කවදාවත් පුරවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදාම මිනිස්සු සතුටු වෙන්නේ Tamanට නැති දේ ලැබුණොත් සතුටු වෙනවා කියන තැන. ඒ නිසා ඒ දේ හොයනවා, ඒක ලැබුණාම ඒක වටින්නේ නෑ, තව දෙයක් හොයනවා. එදාට වටින්නේ ඒ දේ. ඒ නිසා අපි දේවල් හොයාගෙන යනවා නම් ලෝකේ පැවැත්ම පිළිබඳව, ලෝකේ පැවැත්ම කියන එකෙන් අදහස් කළේ අපි ලෞකිකත්වයේ පිළිබඳව අපි ආස්වාදයේ දකිනවනම් හිතන්න එපා ඒ ආස්වාදය කියන එක කවදාවත් තෘප්තියකට හිත පුරවල ඔය ඉල්ලන දෙයක් දීලා සන්තරපණය කරලා හිත කියන එක තියන්න පුළුවන් කියලා. ඒ හිතන දේ ලබා ගත්තට පස්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ වගේම හිත තව දෙයක් ඉල්ලනවා. එතකොට දැන් මෙතන යම්කිසි පීඩාවක් තියෙනවා නම් හිත ඉල්ලන දෙයක් ලබා ගන්න ඕනේ කියලා එහෙම හිතන කෙනෙකුට එයා ඒ හිතන දේ ලබා ගත්තට පස්සේ එයාට ඒක තුළ తాවකාලික සතුටක් ඇති කරගෙන එයා තව දෙයක් බලාපොරොත්තු වෙනවා. හැමදාම හිතේ පීඩාව කියන එක මිනිස්සෙකුට නැති වෙන්නේ නැහැ. උපතේ සිට මරණය දක්වාම තියෙන පීඩාවක් තියෙනවා. ඊට පස්සේ ලෝකේ ඒ දේ තියෙනකොට මට ඒ දේ අත්විඳ ගන්න බැරුව මැරිලා යන අසරණෙක් විදිහට Tamanට මරණය වැළඳ ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ සාමාන්‍යයෙන් පවත්නා ස්වභාවය. ඉතින් මෙන්න මේ දේ දිහා බලලා මේ තියෙන ක්‍රමෙහි නිස්සාරත්වයේ පිළිබඳව කෙනෙක් තේරුම් ගන්නවා. මේක අභිනිවේෂණය කරන්න හොඳ තැනක් නෙමෙයි, වාසය කරන්න හොඳ තැනක් නෙමෙයි කියලා එයා කල්පනා කරගන්නවා. විශේෂයෙන් හිතා සිටින්න පුළුවන් තැනක් එහෙම නෙමෙයි මේක. මේ පැත්තෙන් ගියොත් කොතන හරි දුකම තමයි උරුම වෙන්නේ. ඒක තේරුම් ගන්නවා. ඒක තේරුම් අරගත්ත කෙනෙක්. ඒක තේරුම් අරගත්තාම එයා මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් ඒ දේශනා කරන ඒ ධර්මයේ පිළිබඳව දැනගෙන දැනගත යුතු දේ පිළිබඳව විශිෂ්ට නුවණකින් දැනගන්නවා. ඒක තමයි කිව්වේ සබ්බං ධම්මං අභිජානාති කියලා. මාර්ගයේ පටන් ගැනීමෙහි පළමු පියවර තමයි සබ්බං ධම්මං අභිජානාති කියලා කිව්වේ. සියලු ධර්මය විශිෂ්ට නුවණින් දැනගන්නවා. ඒකට එහෙනම් ඒකේ පළවෙනි පියවර තමයි දැනගැනීම කියන එක. අපිට විශිෂ්ට නුවණින් දැනගන්න නැතුව පිරිසිදු දකින්න බෑ. පරිජානාති කියලා කියන්නේ අභිඥාය එක නුවණින් දැනගත්තට පස්සේ ඇති කරගන්න දෙයක්. යමක් අපි මේ පිරිසිදු දකින්න ඕනේ කියලා කියන්නේ අපි ඒක නුවණින් විමසා බලන්න ඕනේ දෙයක් හැටියට දැනගත්තාම අපි මොකද්ද පිරිසිදු දකින්න ඕනේ? පරිඤ්ඤය වෙන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යනේ. පරිඤ්ඤය ධර්මයේ බවට පත් වෙන්නේ දුක්ඛ සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳව පිරිසිදු දකින්න ඕනේ නම් ඉස්සෙල්ලාම යාට දුක්ඛ සත්‍ය මොකද්ද කරන්න ඕනේ? අභිඤ්ඤේය ධර්මයක් බවට පත් කරගන්නවා. එයා අභිඤ්ඤේය ධර්මයක් බවට පත් කරගන්නවා. අභිඤ්ඤේය ධර්මයක් බවට පත් කරගත්තාම තමයි එයාට ඒක පරිජානාති කියන තත්වයෙන් ඒක පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එයා ඒක නුවණින් දැනගන්නවා කියලා කියන්නේ එයා ලෝකේ පවතින ස්වභාවය පිළිබඳව එයා ඉස්සෙල්ලා හොඳින් අහලා හොඳින් දැනගන්නවා. තමන්ගේ නුවණ විමසා බලන්න පුළුවන් විදිහට ඒකට අදාළ දත්ත ටික ඇතුළත් කරගන්නවා කියන එකයි මේ කියන්නේ. මෙන්න මේවයි ස්කන්ධ, මේවයි ධාතු, මේවයි ආයතන, පටිච්ච සමුප්පාදේ යනු මේ විදිහට මේ ක්‍රියාත්මක වන ධර්මයන් පිළිබඳව එයාගේ නුවණ පවත්වන්න පුළුවන් වෙන විදිහට එයා ඒ පිළිබඳව නුවණින් විමසමින් ඒ පිළිබඳව දැනගැනීමක් ඇති කරගන්නවා. ඒකට කියනවා සබ්බං ධම්මං අභිජානාති කියලා. දැන් එයා බලන්නේ ලෞකිකත්වය තුළ සැපය හොයාගෙන යන පැත්ත නෙමෙයි. මේ මිනිස්සු සැපය හොයන තැනක පවතින යථා ස්වභාවය පිළිබඳව එයා සිහිය සහ නුවණ පවත්වමින් එතන අභිජානනයක් ඇති කරගන්නවා. නුවණ හසුරවන්න පුළුවන් විදිහට එයා හිතන පතන විදිහ සම්පූර්ණයෙන්ම එයා වෙනසකට ලක් කරමින් දැනගන්නවා. මේ වගේ තැනක පවතින්නේ බෙබඳු ස්කන්ධාදී ධර්මයන් කියලා. ඊට පස්සේ සියලු ධර්මයන් අභිජානනය කරගෙන මොකද්ද කරන්නේ? එයා පරිජානාති. අභිඥාය සබ්බං ධම්මං පරිජානාති. සියලු ධර්මයන් පිරිසිදු දකිනවා. පිරිසිදු දකිනවා කියලා කියන්නේ එයා දැන් අර අභිජානනය කරගත්ත ධර්ම ප්‍රදේශය පිළිබඳව තමයි නුවණින් විමසීම කියන එක පටන් ගන්න. ඒක තමයි මේ ප්‍රතිපදාවෙහි අනුපූර්ව ක්‍රමයේ බවට පත් වෙන්නේ. ඒකයි අනිත්‍ය ආදී සංඥා මනසිකාරයන් එකපාර කෙනෙකුට වඩන්න බෑ කියලා කියන්නේ. අනිත්‍ය බලනවා කියන එක එකපාර කෙනෙකුට වඩන්න බෑ. එයාට ඉස්සෙල්ලා මොකද්ද තියෙන්න ඕනේ? අභිඤ්ඤේය බව තියෙන්න ඕනේ.
එයාට ඉස්සෙල්ලාම අභිඤ්ඤේය බව ඇති කරගත්ත කෙනෙකුට තමයි ඒක පරිඤ්ඤේය බව කියන එක පිහිටා සිටින තැනකටපත් වෙන්නේ. එතකොට සබ්බං ධම්මං පරිඤ්ඤාය සියලු ධර්මයන් පිරිසිඳ දැනගෙන එයා මොකද්ද කරන්නේ? යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සෝතාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති. එතකොට යම් කිසි විදිහකින් එයා අර සියලු ධර්මයන් පරිඤ්ඤාය කියන්නේ පිරිසිඳ දැනගන්න. එයා මොකද කරන්නේ? අර සැප දුක් උපේක්ෂා වශයෙන් උපදින ධර්මයන් පිළිබඳව අනිච්චානුපස්සී විහෙරති. අනිත්‍ය අනුව බලමින් වාසය කරනවා. දැන් පරිඤ්ඤාය කියලා කියන්නේ මොනවද? නුවණින් සලකා බලනවා කියන එක කියන්නේ නුවණින් කරුණු විමසමින් ඒ පිළිබඳව දැනගන්නවා කියන. එතකොට අනිච්චානුපස්සනාව කියලා කියන්නේ අනිත්‍ය අනුව බලනවා කියලා කියන්නේ මොකද්ද? එයාට සමුදය සහ වැය පිළිබඳව පවතින නුවණක් තමයි මෙතන පිහිටා සිටින්නේ. අනිච්චානුපස්සනාව තුළ එයාට ඇති වෙන්නේ මොකද්ද? මේ විදිහට කතා කරනකොට අපිට දකින්න පුළුවන්කම තමයි මේ ධර්මයන්ගේ සමුදය පිළිබඳව දකිනවා, මේ ධර්මයන්ගේ වැය පිළිබඳව දකිනවා කියන නුවණ තමයි අනිච්චානුපස්සනාව තුළ කෙනෙකුට උපදින්නේ. ඒක ඒ අනිච්චානුපස්සනාව පිහිටා සිටින්නේ කොතනද? අර පරිඤ්ඤේය භූමිය තුළ. නුවණින් විමසමින් දැනගත්ත කරුණු කාරණා ටික තුළ. අභිඤ්ඤේය බවට පත්ුනේ ඒ ධර්මය අපි විමසමින් අපි නුවණක් ඇති කරගත්ත ඉස්සෙල්ලම. ඇති කරගත්ත නුවණ කියන එක ඊට පස්සේ අපි ආදේශ කරගනිමින් තමන්ගේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා තියෙන දෘෂ්ටියට පහර වදින විදිහට ඒ තැනක තියෙන ස්කන්ධයන්ගේ හට ගැනීමක් කියන බව දැන ගැනීම සඳහා තමන්ගේ පැත්තට ආදේශ කර ගැනීම තමයි ඊට පස්සේ සිද්ධ කරන්නේ. ඒ තමන්ගේ පැත්තට ආදේශ කරගත්තට පස්සේ තමයි එයාට පේන්නේ ස්කන්ධ ටිකක් උපදිනවා, ස්කන්ධ ධර්ම ටිකක් වැය වෙනවා. ඒක තමයි අනිච්චානුපස්සනාවෙහි තියෙන ස්වභාවය. හට ගැනීම සහ වැයවීම පිළිබඳව තියෙන අවබෝධය. මේක තමයි අනුපූර්ව වශයෙන් මේ මාර්ගයේහි වැඩිම බවට පත් වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම තියෙන්න ඕනේ අභිඥාව, ඊට පස්සේ තියෙන්නට ඕනේ දේ තමයි පරිඥාව, පිරිසිඳ දකින බව. එහෙනම් පිරිසිඳ දැකීම මාර්ගයේහි තියෙන දෙවැනි අංගය, පළවෙනි අංගය තමයි නුවණින් කරුණු විමසන්න, අදාළ කරුණු පිළිබඳව ඊටාම පැහැදිලිව නුවණින් දැනගෙන තිබීම. ඒ පිළිබඳව තමයි නුවණින් කරුණු විමසීම කියන එක ඊට පස්සේ පටන් ගන්න. නුවණින් කරුණු විමසන කෙනාට තමයි පේන්නේ සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා බලන තැනක ස්කන්ධ ටිකක් හට ගැනීමක් නේද වෙන්නේ කියන එක පිළිබඳව එයාට දකින්න පුළුවන්. ස්කන්ධ ටිකක් පිළිබඳව දකින්න තැනක තමයි එයාට ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අනිච්චානුපස්සනාව වඩන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි පිළිවෙලින් මේක වැඩෙන්නේ. ඒක එකපාර කෙනෙකුට වඩන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි අනිච්චානුපස්සනාව කියන්නේ. ඒක එහෙම වඩන එක හරිම අසීරු සහ සාර්ථක නොවන දෙයක්. ඒ කියන්නේ අනිච්චානුපස්සනාව කියන එක තුළ තමයි අද බොහෝ දෙනා වඩන්න උත්සාහවත් වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම අර සබ්බන් ධම්මං අභිජානාති කියපු දේ කරන්නේ, සබ්බන් ධම්මං පරිජානාති කියපු දේ කියලා කරන්නේ මේ අනිච්ච සංඥාව වඩනවා කියන තැනින් තමයි මේ දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තියෙන්නේ තුන්වෙනි පියවරට. අනිත්‍ය සංඥාව කියන එක වඩනවා කියන එකෙන් ඉස්සෙල්ලම කරන්න පටන් ගන්න මොකද? අර අභිජානාති පරිජානාති කියලා කියපු තැන් ටික ඇති කරගන්න තමයි බලන්නේ. එහෙම නෙවෙයි අභිජානනය කරගෙන පරිජානනය කරගෙන අනිත්‍ය සංඥාව වඩන තැනටයි එන්න ඕනේ. හැබැයි අනිත්‍ය සංඥාව වඩනවා කියලා කරන්නේ ඉස්සෙල්ලම හදන්නේ කොතනින්ද? අභිජානාති පරිජානාති කියන ටික ඇති කරගන්න. ඒ නිසා තමයි විදර්ශනාව කරන්න යනකොට ගොඩක් දෙනෙක් මේ ගහ තියෙනවා. මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනව නේද? මේ ස්කන්ධයෝ හට ගන්නවා, ස්කන්ධයෝ වැය වෙනවා. ඊට පස්සේ ආයේ මේසෙ දැක්කම මොකද හිතන්නේ? මේසෙ කියලා එකක් තියෙනව නේද? මේසෙ හටගත්තේ මෙහෙමනේ. එතන තිබුණේ මේ විදිහේ ස්කන්ධ ටිකක්. එතකොට ස්කන්ධ ටිකක් තිබුණ තැනක ආයේ ස්කන්ධ ටික හටගෙන නැති වෙනව නේද? ඔහොම හිතන එක ආයාසයක් සහ ඒ තුළ සාර්ථක කෙලෙස් දුරු කිරීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි ඇත්තේ නැත්තේ? අපි මේ ධර්ම ටික ඔක්කොම එකට තමයි මේ අනුපූර්ව වශයෙන් පිළිවෙලින් යන්න තියෙන එක එකට ඔක්කොම අරගෙන එකට සංග්‍රහ කරගෙන එකට වඩන්න ගිහිල්ලා තියෙනවා. අභිජානාති කියන තැනදී අපි ඉස්සෙල්ලා ඒක කරන්නට ඕනේ. අභිජානාති කියලා කියන්නේ හට ගැනීම වැයවීම බලන තැනක නෙමෙයි. ඉස්සෙල්ලා මෙයා
මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්න අහලා දැනගන්නවා මේ පවතින්නේ කොහොමද ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ කියන දේ පිළිබඳව විශ්ලේෂණය කරගන්න පුළුවන් විදිහට දැනගන්නවා. දැනගත්තට පස්සේ එයා මොකද කරන්නේ? ඒ ධර්මයන්ගේ පවතින පුද්ගල සංඥා පිළිබඳව ඈත් වෙන විදිහට ඒ ධර්මයන් පිළිබඳව නුවණින් විමසමින් පිරිසිදු දකිමින් වාසය කරනවා. එතකොට එයා නුවණින් පිරිසිදු දකින්න හදනකොට එයාට හම්බෙනවා මේ ස්කන්ධ ටිකක් නේද පවතින. පුද්ගලයා කියලා කිව්වට මේ හැම මොහොතකම උපදින ස්කන්ධ ධර්ම ටිකක් නේද? එතකොට ලෝකය කියලා කිව්වට මේ උපදින ස්කන්ධ ටිකක හට ගැනීම නේද? දැන් එයාට විදර්ශනා කරන්න ඕනේ කෝකද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මම විදර්ශනා කරන්න ඕනේ බාහිර තියෙන රූපේ රූප කලාප ගැඩි ගැඩි යන එකද? එහෙම නැත්නම් මම විදර්ශනා කරන්න ඕනේ ඇහැ රූප චක්කු විඥාන කියන දේ ගැන බල බල ඉන්න එකද? එයාට මේ ප්‍රශ්නේ නැහැ දැන්. ඇයි මේ ප්‍රශ්නේ නැත්තේ? එයාට පැහැදිලි ලෙසම පිරිසිදු දැකීම තුළ නුවණක් ඇවිල්ලා තියෙනවා. මේ ditta sutta mutta විඤ්ඤාත කියන මේ හතර පැත්තෙම මේ ස්කන්ධ පහක හට ගැනීම සහ ස්කන්ධ පහක වැයවීමක් නේද හැම මොහොතකම වෙන්නේ කියලා. ඒක ආවේ අභිඥාව තුළ සහ පරිඥාව තුළ තමයි යාට ඒක ආවේ. අන්න ඒ தත්ත්වය ආවට පස්සේ තමයි පරිඤ්ඤය වුණාට පස්සේ එයාට ඒක හොඳින් නුවණින් විමසීම තුළ නුවණ උපද්ද ගන්න පුළුවන් වුණාට පස්සේ මොකද කරන්නේ? ලෝකයේ සැප සහගත වූ දුක් සහගත වූ උපේක්ෂා සහගත වුණ අරමුණු එන තැනක එයා දැන් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම අනුව තමන්ගේ නුවණ තබමින් වාසය කරනවා. දැන් එයා බලන්නේ ගහ උපදුනේ කොහොමද කියලා එතන විදර්ශනා කරන එක නෙමෙයි. එතන ස්කන්ධ පහක් කියලා දකින්න එක නෙමෙයි. මේසේ හැදුනේ කොහොමද කියලා මේසේ ස්කන්ධ පහක් කියලා දකින්න එක නෙමෙයි. අම්මා තාත්තා හැදුනේ කොහොමද දරුවා හැදුනේ කොහොමද කියලා එහෙ ස්කන්ධ පහක් දකින්න එක නෙමෙයි. එයා දැන් බලන්නෙම ස්කන්ධ පහක හටගෙන වැය වෙන තැන කොහොමද එයා දකින්නේ? පරිඥාව තුළ එයාට හම්බෙන්නෙම ස්කන්ධ ටිකක් කියන තැන. එයාට හම්බෙන්නේ මේ ස්කන්ධ ටිකක් කියන එක. ඒ කියන්නේ මං කියන්නේ ඒක පිහිටා සිටි එකපාර නුවණේ හැපී සිටින ස්කන්ධ ටිකක් කියන එක තියෙනවා කියලා. හැබැයි ලෝකේ අර අරමුණු ඉක්මවා යමින් එයාට පුළුවන්කම තියෙනවා ස්කන්ධ පහක් කියන එකට නුවණ පවත්වන්න. එයා ඒ නුවණ පවත්වනකොට තේරෙනවා එයාට මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම තියෙනවා. මොහොතින් මොහොත මේ ධර්මය උපදිනවා, වැය වෙනවා. අන්න ඒකට අනුව එයාට අනිච්ච සංඥාව උපදිනවා. එතකොට අනිච්චානුපස්සනාව වඩනවා කියලා කියන්නේ එයාට ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරනකොට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? විරාගානුපස්සනාවක් වැඩෙනවා. විරාගානුපස්සනාව කියලා කියන්නේ අනිච්චානුපස්සනාව තුළම තමයි කෙනෙකුට විරාගානුපස්සනාව වැඩෙන්නේ. නොඇලීම අනුව බලමින් වාසය කරනවා. ඇයි යා නොඇලීම අනුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ? ඇලෙන්න දෙයක් එයාට මේකේ හම්බ වෙන්නේ නැහැ. ඇලෙන්න කිසිම ධර්මයක් හම්බෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්ම ටිකක් නම් තියෙන්නේ. නිරුද්ධ වෙන ධර්මයේ නිරුද්ධයි නම් ඒ ධර්මයේ පිළිබඳව ඇලෙන්න සුදුසු දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. එයා නොඇලීම අනුව බලමින් වාසය කරනවා. නොඇලීම අනුව බලමින් වාසය කිරීමෙහි මුල බවටපත් වෙන්නේ අනිච්චානුපස්සනාව. ඊට පස්සේ නිරෝධානුපස්සනාව එයාට හම්බ වෙනවා. නිරෝධය අනුව බලමින් වාසය කරනවා. නිරෝධය අනුව බලමින් වාසය කරන්නේ මොකද? නිරෝධය අනුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ නිරෝධයට හිත තබන්නත් පුළුවන්. ඒ වගේම ස්කන්ධ නිරෝධයට හිත බැස ගන්නකොට ඇතිවන අනුත්පාද නිරෝධය පිළිබඳව සාක්ෂාත් කරන්නත් පුළුවන්. නැවත කෙලෙස් උපදින්න හේතුවක් වෙන්නේ නැහැ මේ මත පිහිටියාම කියලා ඒ අනුත්පාද නිරෝධය සහ ස්කන්ධ නිරෝධය කියන දෙකම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නිරෝධානුපස්සනාව වශයෙන් උත් එයාට හිත තබන්නට පුළුවන් බව තියෙනවා. ඒ වගේම පටිනිස්සග්ගානුපස්සනාව වශයෙන් එයාට හිත තබන්නට පුළුවන්කම තියෙනවා.